නෑ ඌව මරන්න ඕනේ එහෙම කැපිලා දොරවල් ඔක්කොම ඇරලා දොරවල් ඔක්කොම ටික වැහුණා දෙක්කනේ ගෙම්ම හෙලෝ මගේ යාළුවනේ අත ආදරෙන් සාදරෙන් කිනි කින්දරෙන් පිළිගන්නවා මගේ NK Gaming YouTube channel එකේ ගෙන තවත් ෆනිම ෆනි ගේම් ප්ලේ වීඩියෝ එකක් එක්ක ඉතින් අද තියෙන්නේ GTA 5 එකේ තියෙන ස්ටෝරි මොඩ් එකේ තියෙන තවත් එක ෆනි මිෂන් එකක් තමයි අද ඉතින් පටන් ගද්දිම තනිකර භීෂණයකින් දා පටන් ගන්න පේනවනේ පටන් ගද්දිම වාහනයක් පස්සෙන් එළවන සීන් එකක් තමයි තියෙන්නේ හරිද දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වාහනේ නවත්තලා අතෝ ගියා කියහන්කෝ දැන් ඉස්සරහට ගිහලා අවත්තගම මම හිතකන් කතාව කියන්න මේක ඇතුලේ තියෙනවා අපිට රත්තරන් බඩු කොටේ මංකොල්ල කන්න ඕන කරන ගෑස් එක දාන්න තියෙන්නේ අර අපිට සිහිය නැති කරලා ඕන නම් අර මංකොල්ල කෑව හැකිනේ ඒක කරන්න තියෙන ගෑස් එකේ තියෙන්නේ ඔන්න ඕකේ තමයි හරිද අපිට ඉතින් ওই වාහනේ පැහැර ගන්න තමයි තියෙන්නේ මේක පැහැරගත්තම අපේ පස්සෙන් පොලිසියෙන් ගිහින් පන්න හෙන්න සීන් ගොඩක් තියෙනවා අද ඔක්කොම මේ වීඩියෝ එකේ ඉතින් තියෙනවා හරිද අපි ඉතින් වැඩි කතා නැතුව බලමුකෝ ඉතින් මේක මොකෑ වෙන්නේ කියලා තාම ඉතින් අපි මේක පස්සෙන් එනවා හරි අපි නවත්ත ගත්තා අපිට මේක පැහැර ගන්නවද විඩි තියලා දානවද විඩි තියලාම දාමු බම්මුන්ට ඌ ඉවරයි ඉදා හරි ඌත් ඉවරයි සේරම ඉවරයි නේ මේ එකෙක් විඩි තියනවා බං අඩෝ මේ ඌ අයියෝ මේ මූ විඩි තියනවා කියහම මැරෙයිද මන් දබන් දෙන්න නෑ අවුලක් නෑ ඌව මරන්න ඕනේ නෑ මෙහෙම කැපිලා දොරවල් ඔක්කොම ඇරලා දොරවල් ඔක්කොම ටික වැහුණා දෙක්කනේ ගෙම්ම ඩෝ පොලිසියෙන් පන්නනවා හැමතැනින්ම අඩෝ ඉක්මනට කැපෙන්න වෙන සීන් එකක් තියෙන්නේ නැත්තම් එහෙම කියලා වෙලා යනවා අඩෝ මේ අතනත් පොලිසියෙන් ඉන්නවා මේ වාහනේත් පොඩ්ඩක් හරියට කන්ට්‍රෝල් මදි බං අර ලොකු වාහනයකින් දර මේ අරෝපමන් හැරෙන්නේ නැහැ වාහන වල ගිහලා දිලි පිටි ගාලා වදිනවා හැම වෙලෙම මේ බලහන්කෝ කියලා කට ගන්න හම්බුන්නේ නැහැ වැතුනේ වාසනාව බ්‍රඩ් නෑනේ හිම වාසනාව බ්‍රඩ් තේ වාසනාවක් තියෙනවා පාලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න අපි මේ කන්ද උඩ හරියට යම් මේ මැප් එකේ මම පෙන්නන හරියට ගිහලා ඔය කැන්දකින් හරි කොහෙන් හරි නැවැත්තුවා නම් පොලිසියනේ අඩු වෙනවා පොලිසියමයි පස්සෙන් පන්නකම් මම ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න තාමත් මගේ channel එක like කරන්න subscribe කරන්න නැතුවද එහෙනම් මගේ channel එකට ගිහිල්ලා ඉන්නම මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාලාම set වෙමුකෝ ඉතින් අපි ආයෙත් යම් වීඩියෝ එකට තාම ඉතින් අපේ පස්සෙන් පොලිසිය පන්නනවා මේ පොලිසිය නම් පුදුම වදයක් බං මම මචං මේක මෙහිමයි හරිද කියන්න හම්බුනේ ආයෙ හැප්පුණා කියන් මට මේ ඕන්නම් බං මේ පොලිසිය එන එක නවත්තන්න පුළුවන් මට බං තුන් පාරයි බං වචන තුනයි තුන් පාරයි අය පොලිසිය එකක්වත් ඉන්නේ නැහැ ඉතින් උඹලට අර වින්දනයක් දෙන්න ඕනේ හින්දා මේ ලෝරි කාර්යයත් එක්කම බෑ බම් මගුල රෙද්ද කරන්න උඹලා වින්දනයක් දෙන්න ඕනේ හින්දා තමයි ඉතින් මම මේ පොලිසියෙන් බේරෙන්නේ යන්නේ නැත්නම් ඉතින් මට කෝට් තුන ගහලා වීඩියෝ එකත් ඉක්මනට ඉවර කරලා දාන්න තිබ්බා කිසි ආතල් එකක් නැහැ නේ බං නිකන් අර කෝට් ටික ගහලා එහෙම ගිය ගම ඉතින් ඉතින් පොඩ්ඩක් ඔය පොලිසියෙන් අපි බේරෙන්න try කරමු මේ මන්නම් කියන්නේ බං මේ මෙහි හිටියොත් නම් බේරෙන්න වෙන්නේ නැහැ අස්සකටවත් දාගන්නවද කියලා කල්පනා කරේ අපි කෝකටත් ගිහිල්ලා බලමුකෝ අර කන්ද හරියට පොලිසිය ඉන්නවා බං ඉස්සරහත් පොලිසියෙන් මෙතන ඇතුළට පාරක්ද තියෙන්නේ මෙතන ඇතුළට පාරක් නෙමෙයිද බං තියෙන්නේ අම්මට සිරි වෙනවනේ ගෙදරක පාරක් තියෙන්නේ හුටා පොලිසියෙන් නෙවෙයි ඩෝ මං හිතුවේ පොලිසියෙන් කියලා මේ හරි ඉස්සරහ ඔය කොහෙන් හරි කෑල්ලකින් ඇතුළට දාගන්න පොට් එකක් හම්බුනොත් දාගන්නවා ඉඳහන්කෝ මේ හරියන්නේ නැහැ මේ වැඩි මේ වැඩි දැන් හොදට වැඩි මෙතන ඇතුළට දාගත්ත ඒ පොට් එකක් තියෙනවා මෙතන නැද්ද බං නවත්ත ගන්න තැන ආතනත් ඇතුළට දාගත්ත හැකිනේ හරෝගෙන ඉක්මනට යන් පිටිපස්සේ බබර් එකක් ගැලවේගෙන ඉන්නවා මේ හරියට නවත්තලා අපි කාර් එකෙන් එළියට බහිමුකෝ පොඩ්ඩක් පොලිසියේ සයිරන්ට් එක චුට්ටක් අඩු වුණා මේ වාහනේ අස්සරලා හැංගිලා එමු බලාගෙන ගැම්මට පොලිසියත් එනවා මෙහෙට එකෙක් එනවා මාට්ටු වෙයිද අඩු අහුවේද මන්ද බං මේ පාර මට පේන්නේ අහුවේයි වගේ අනේ හැබැයි තරු ටිකක් නිවෙන්න ඔන්න මෙන්න අඩු නිමුණා බං ඊසි very easy මේවා මට ගේම්ද බං ආයේ අපි වාහනේත් හරි කෝඩ් එක ගහලා වාහනේත් හදාගත්තා අපි දැන් වාහනේ හරවගෙන ඉක්මනට යන් ආ හිටපු තැනට මේ ලෙස්ටර් එකේ පොට් එකට ලෙස්ටර් තමයි ඉතින් අපිට මේක ගේන්න කියන්නේ ඉතින් අපි අර ඩොලර් මිලියන 2.5 ගෙවන්නත් එපා කොහෙන් හරි මෝඩේ වගේ ගිහලා කී කෙඩුවා දැන් ඉතින් කියපන්කෝ අර මේ පොලිස් සයිරන් සවුන්ඩ් එකක් දාගෙන මෙයන් ඒකත් අමුතු ගතියක් තියෙනවා ඒක දාගෙන යද්දි අපි ඉන්න ඒකත් දාගෙන යමු අඩෝ මට විනාඩි 4ක් විතර ගිහිල්ලා තියෙන්නේ මම පොලිසියෙන් බේරෙන්න එක දවසක් මම මේ මිෂන් එක ප්ලේ කරා මේ ඕකේ GTA V එකේ හරිද රෑ වාහනේ ඉස්සුවේ උදේ වෙනකම් පැද්දා
ඒ කියන්නේ ඔය ලොස් ඇන්ටෝස් නගරය ඇතුලේ ඒ ලෝකෙදි මං උදේ රෑ ඉඳන් එළි වෙනකම් වාහනේ පොලිසියෙන් බේරෙන්න පැන්නවා. ඒත් හරියගෙන අන්තිම වෙනකොට පොලිසියෙන් අහුණා මාව. බලහන්කෝ මං ඒ දවස්වල දැනන් හිටියේ නෑ කැලේක නවත්තලා හරි ඔය කොයි හරි අස්සක නවත්තලා හිටියාම අල්ලන්න නැතුව ඇති කියලා. මම මෝඩයා වගේ පැද්දපන් දවස පුරාම අපරාධ සිවාවට මෑ. උඹලා හිටියනම් උඹලා මොකද කරන්න කියහන්කෝ. උඹලත් ඒකමනේ කරන්නේ බා. මං දන්නවා බා උඹලත් ඒකම තමයි කරන්න කියලා. අපිට තව ලිස්ට් එක පොට්ටකට ටික දුරක් තියෙනවා. අපි ඉතින් ඉක්මනට යන්. අපි ඉතින් බැංකු මංකොල්ලට දැන් සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ. මේ යන්නේ ප්‍රධාන දෙවන බැංකු මංකොල්ලට. අපි පළවෙනිම බැංකු මංකොල්ලේ තියෙනවා මේ ගේම් එක පටන් ගද්දිම. ඒක බැංකු මංකොල්ලේ ඔය සෙට් එක අහුවිලා කැඩලා බිඳිලා ගිහිල්ලා තමයි ඔය දැන් ඔය කට්ටිය ආයි ටික ටික එකතු වෙගෙන ඉන්නේ. හරිද? අටෝ ලැග් එකක් ගියා නේද බං? නැත්නම් අනේ මන්ද බං ලැග් එකක් ගියා වගේ මට තේරුණා. ඉතින් අපිට තව එක කැරක්ටර් එකක් එන්නත් ඉන්නවා ට්‍රේවර් කියලා. අපි ඉතින් වාහනෙන් බැහැමු. දැන් අපිට ලෙස්ටර් ගෙන් කෝල් එකක් එනවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මෙච්චර ලාව වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. එහෙනම් ඉතින් good bye.